ඔයාගේ අම්මා බලාගෙන ඉන්නේ ඔයා ගුරුවරයෙක් වෙලා ගමට එනකන්. ගුරුනාන් සප්පච්චිගේ එකම හීනේ ඔයා පෙරහැරේ නටනවා බලන එක. මගේ පුතා එනවා. පෙරහැරේ නටන්න. අපච්චි මේක කොහොමද නතර කරන්න ඕන? මට උන්ගේ ආඩම්බරකම් බලන්න බෑ අපච්චි. මං හිතුවා කැම්පස් කී ඉගෙන ගන්න කියලා. ඔව් අපි ලෑස්ති වෙන්න ඕනි දැන්ම. උන් ගහන පදේට අපි නටන්න ලෑස්ති වෙලා බෑ. මම මොනවද ඒකට කළේ? ඇත්ත කිව්වම පරියෝ. දොරාරින්න ලොකු මහත්තයා. උදව් කරන්න. මායකා මේ සැරේ දළදා පෙරහැරේ නටන්නම ඕන. කොළුවට විශ්වවිද්‍යාලේ වැඩ තියෙනවනේ. එහෙව් එකේ ඌවට ඈඳගෙන උගේ වැඩපාඩු කරනවා එහෙම නෙවෙයියෝ. ඌ හිතාගෙන ඇති කැම්පස් ගියා කියලා ගමේ මහලුකෝ කෙරුම කියලා. මට ඌ මහ කෙරුමෙක් තමයි. හෙට දෙන්න නටුම් පුරුදු වෙන්න තියෙනවා. කොල්ල සේරමලෙයි. තරහයි. ඇයි? ඔයායි කැම්පස් යන්නේ කවද්ද? මගේ පුතා පුංචි කාලේ මං දළදා හාමුදුරුවන්ට බාරයක් වුණා. කවදා හරි දවසක මගේ පුතා පෙරහැරේ නටවනවා කියලා. අපිට පෙරහැරේ නටනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා. වත්තුට කියපන් කළු ගලේ ඔළුව ගහගන්න එපා කියලා. ඔය ඉන්න මම ඕකට. අනේ අයියේ එපා මං කියන දේ අහලා යන්න.